Hello everyone, welcome back. අද ජූනි මාසේ හරිම ලස්සන දවසක්. මුළු ලෝකෙම ඉරව්වෙන් නෑවිලා හරිම ලස්සනයි. හිතටත් හරිම සතුටක් දැනෙනවා මෙහෙම ඉරව්ව පායලා තියෙනවා දකින්නකොට. ඉතින් අද අපිට නිවාඩු දවසක්. ඒක නිසා අපි කල්පනා කරා පොඩි ඇඩ්වෙන්චර් එකක යන්න. දැන් මේ අපි යන්නේ අපි මීට ඉස්සෙල්ලා කවදාවත් ගිහිල්ලා නැති බීච් එකක් හොයාගෙන. අපි ඉන්නේ පැසිෆික් නෝර්ත් වෙස්ට් එකේ නිසා අපිට ගොඩාක් එක බීචස් වලට ඇක්සස් තියෙනවා. ඉතින් ඔන්න අපි උදේ පාන්දරම පොඩි පික්නික් එකක් අරන් පිටත් වුණා. දැන් පොඩි අවුට්ලුක් එකක් තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා මේ හරියේ කාර් එක නවත්තලා එතන ඉඳලා බ්‍රෙක්ෆාස්ට් ගන්නයි හදන්නේ. ඔන්න අපි දැන් එතෙන්ට ආවා. මේක හරිම චූටි පාක් එකක්. එතන ඉඳලා බැලුවාම ලස්සන්ට බේක පේනවා. බලන්න අහසේ එක වලාකුලක්වත් නෑ. වතුරත් නිල්ම නිල් පාටයි. ඔයගලන්ට පේනවා ඇති බෝට්ටුත් යනවා වතුරේ. ඒ වගේම මේ පාක් එකේ හැම තැනම ලස්සන්ට මලුත් පිපිලා තියෙනවා. බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා. ඔය කහපාට මල් වැල හරිම ලස්සනයි. මේකේ නම සෙන්ට් ජෝන්ස් වර්ට්. දැන් ඔන්න අපි බ්‍රෙක්ෆාස්ට් ගන්නයි හදන්නේ. මේව නම් අපි ඇත්තටම ලෙෆ්ට් ඕවර්ස් ගෙනාවේ. ගෙදර තිබිච්ච පිට්සා වගේක් රත් කරගෙන ගෙනාවා. චිප්ස් වගේකුත් එක්ක අපි කායකේ පිටිපස්සේ ඉඳගෙන දැන් ඉස්සරහා ලස්සන view එක දිහා බලාගෙන කෑම කනවා. ඔන්න තව අපි දැකපු දෙයක් තමයි මෙන්න මේ ලස්සන රෝස් ගාඩන් එක අපි පාස් කරගෙන යනකොට. ඒකේ ඔය ග්‍රීන් බැරල්ස් වල වවලා තියෙන ස්ට්‍රෝබෙරිස්. ඉන්නකෝ මම මේක තව ටිකකින් zoom කරලා පෙන්නන්නම්. ස්ට්‍රෝබෙරිස් ලස්සනට වැවිලා තියෙනවා ඒ බැරල්ස් වලින්. ඒ අයිඩියා එක හරිම ෂෝක් කියලා මට හිතුණා. දැන් ඔන්න අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලායි තියෙන්නේ. දැන් අපි බීච් එක පැත්තට ඇවිදගෙන යනවා. ඉස්සෙල්ලාම අපිට මෙතන මේ බ්‍රිජ් එකක් හරහා තමයි බීච් එකට යන්න උනේ. ඒ බ්‍රිජ් එක උඩට නැග්ගහම සෑහෙන්න ඈතට පේනවා. හරිම ලස්සනයි. දැන් අපි පාලම බැහැලා බීච් එක පැත්තට යන ගමන් ඔය ඉස්සරහා තියෙන පඳුර තියෙනව නේද? ඒක වයිල්ඩ් රෝසස් පඳුරක්. රෝස පාටයි සුදු පාටයි රෝස මල් තමයි වැවෙන්නේ. එක යායට මල් පිපිලා. කියලා වැඩක් නෑ එතන තියෙන සුවඳ. දැන් ඔන්න අපි වතුර තියෙන හරියට ආවා. දැන් අපි පොඩ්ඩක් ඇවිදලා බලන්නේ අපිට ඉඳගන්න තැනක් තියනවද කියලා. අපි ඉන්න හරියේ ගොඩක් වෙලාවට ඔය වගේ පෙබල්ස් තියෙන බොරළු වගේ තියෙන බීචස් තමයි තියෙන්නේ. ලංකාවේ වගේ වැලි තියෙන බීචස් හොයාගන්න මෙහි ටිකක් අමාරුයි. බබා ඉතින් පොඩ්ඩක් බීච් එක එක්ස්ප්ලෝර් කරන කල් අපි පික්නික් බ්ලැන්කට් එකක් බිම දාලා ඉඳගෙන පොඩ්ඩක් රිලැක්ස් කරා. අපි මේ ඉඳගෙන ඉන්න හරියෙත් අර වයිල්ඩ් රෝසස් පිපිල වටපිටාව හරිම සුවඳයි. මං ගොඩක් මාස පොත් කියවන්නනේ. ඉතින් සුපුරුදු පරිදි Kindle එකත් අරගෙන ආවා. දැන් මම හොඳට බීච් එකේ ඉඳගෙන හරිබරි ගැහිලා පොතක් කියවන ගමන්. මෙහෙම බීච් එකට වෙලා පොතක් කියව ඉන්න එක තමයි මගේ ඩ්‍රීම් ලයිෆ් එක. මේ බීච් එක අයිනේ රේල් පාරකුත් තියෙනවා. ඔය අපිට පේන්නේ කැනඩාවේ ඉඳන් බඩු අරන් එන කෝච්චියක්. මේ තියෙන තවත් යායට පිපුණු වයිල්ඩ් රෝසස්. අපි ටික වෙලාවක් බීච් එකේ රිලැක්ස් කරා. දැන් ඉතින් ගෙදර යන්නයි හදන්නේ. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් රැල්ල එහෙමත් පෑගුවා. වතුර නම් හරිම සීතලයි. පීනන්න එහෙමනම් බෑ. පොඩ්ඩක් රැල්ල පාගන්න විතරයි පුළුවන්. ඔන්න තවත් කෝච්චියක් වංගුවෙන් එනවා පේනවා.
ඒ කෝච්චිය අර අපි ඉස්සෙල්ලා පව් කරපු පාලම යටින් යන්නේ. ඉතින් යාළුවනේ ලස්සන දවසක් බීච් එකේ ගත කරලා අපිත් දැන් ගෙදර යන්නයි හදන්නේ. ඉතින් අපිත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක බෙදාගෙන මේ වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඊළඟ සැරේ එනකල් පරිස්සමින් ඉන්න.